ඔයා කරන හැමදේම අපි නොදන්නවා කියලා නම් ඉතින් හිතන්න එපා. මොකක්ද අම්මේ? අපි වලහිලුවකට ගන්න එපා. දන්නවනේ අප්පච්චිගේ හැටි. ඉතින් ඔය නටන නාටකම් ටික නවත්තලා දානවා. නැත්නම් මම සේරම විස්තර ටික අප්පච්චිට කියනවා. එතකොට වෙන දේ දන්නවනේ. ඕකෙන් වෙන්නේ අර අහිංසකයාගේ උන් හිටි තැන් නැති වෙන එක. මෙයාගේ දාංගලේ නිසා. අපේ රාලාමි අපටත් මේක බලන්න යන්න තිබුණානේ. ගුණවර්ධන ඇමතිතුමා මට ඔය පාස් දෙයකුත් දෙන්න ඇහුවා. මම නේපා කීවේ. අපේ රාලාමි කවද්ද ඉතින් මං කැමති දෙයක් කෙරුවේ. මේ ලංකාවට නිදහස ලැබිලා ගොඩාක් කල් වුණාට මට තාම නිදහසක් ලැබිලා නැහැ මට ඕනි දෙයක් කරන්න. මේක දාන්නකෝ. දාන්නකෝ. ඇයි චුටිමැණික ඒ වගේ කතාවක් කිව්වේ? ලොකු මැණිකේ රාලාම් මාමයි හැක් වගේ චුටිමැණික බලාගන්න. මගේ මොනවා බලන්න දානේ? ඇයි මන් නරකද? අනේ නෑ. චුටිමැණිකේ ගොඩාක් හොඳයි. ගොඩක්. ඇත්තට? නිදාගත්තාම එහෙම. ඔයා නම්